මීට පෙර වීඩියෝෙන් මං කිව්වා පරමාණුවේ මැද තියෙන න්‍යෂ්ටියට තියෙන්නේ ඒකේ මුළු පරිමාවෙන් ඉතා කුඩා කොටසක් බව. ඊටමත් කුඩා වුණත් ඉලෙක්ට්‍රෝනයට අංශුවක් කියනවා. ඒක හොඳින්ම විස්තර කරන්න පුළුවන් වන්නේ මේ න්‍යෂ්ටිය වටා තියෙන අපැහැදිලි ප්‍රදේශයක් වගේ කියලා. හරියට බොඳ වෙලා වගේ. ඉලෙක්ට්‍රෝනයේ අංශුවක් වුණත් හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මයට අනුව අපිට කියන්නට බෑ නියත වේලාවකදී හරියටම මේ අංශුව තියෙන තැන. හෝ ඒකේ ගම්‍යතාවය කුමක්ද කියලා. ඉතින් මේ අංශුව විස්තර කිරීම ටිකක් අපහසුයි අමුතුයි වගේ. අපි කිව්වා මේ අංශුව විස්තර කරනකොට ඒක කක්ෂයක තියෙනවා කියලා. හරියට ග්‍රහයන් සූර්යයා වටේ තියෙන විදිහට. හේලිගේ ධූමකේතුව සූර්යයා වටේ යන විදිහට. මේක දක්වන්න පුළුවන් න්‍යෂ්ටිය වටේ ඇති සම්භාවිතාශ්‍රිතයක් විදිහට. න්‍යෂ්ටිය මෙතන තියෙනවා. එක කාක්ෂයක්. ඇත්තටම 1s කාක්ෂය අපි පස්සෙත් ඒක ගැන කියනවා. මේ 1s කාක්ෂය න්‍යෂ්ටිය වටේ ඇති ගෝලයක් වගේ තියෙනවා. ගෝලයකට නිත්‍ය මායිම් හෝ රේඛා නැහැ. කෙනෙක් ඒක ගැන කියන්නේ ඒක 90ක් වෙලාවට තියෙන්න පුළුවන් ස්ථානයයි. ඒකට අපි ඒ වගේ මායින් දාලා ඒ ගෝලය ඇතුලේ තියෙන්න පුළුවන් කියලා කියනවා. ඒ ගෝලයේ මැදට යනකොට වඩාත් ඝනත්වය වැඩි. මේ ඒකේ හරස් කඩක්. මෙතන ඝනත්වය වැඩි. පිටතට යනකොට ඝනත්වය අඩු වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තිබෙන්නට ඇති සම්භාවිතාවය වැඩියෙන් තිබෙන්නේ න්‍යෂ්ටියට ආසන්න 1s කාක්ෂයේ. ඊට පිටතට වඩා මම මේ සීමාව ඇඳට ඉලෙක්ට්‍රෝනය ඕනෑම තැනක තියෙන්න පුළුවන්. ඒත් ඒකට සම්භාවිතාවයක් තියෙනවා මෙතන ඉන්න මෙතෙන්ට වඩා. ඊය ගැනත් පස්සේ බලමු. මම දැන් බෝ ආකෘතිය ගන්න. ආචාර්ය නීල්ස් බෝගේ ආකෘතිය. මොකද්ද? ආචාර්ය නීල්ස් බෝගේ ආකෘතිය. වසර 100කට පමණ පෙර තමයි මේක සඳහන් කරලා තිබුණේ. අපි මේ දැන් කතා කරන්නේ නම් ඔයාලට පරිේශන සඳහා තියෙන පුස්තකාලවලින් පවාග ලබා ගන්නට පුළුවන් දේවල් වෙන්න පුළුවන්. ධර්මක කාලයකට ඉස්සෙල්ලා සමහරක් එහෙම කරලා තියෙනවා. බෝ ආකෘතියේදී එයා පෙන්නලා දුන්නා ඉලෙක්ට්‍රෝනය සූර්යයා වටේ හෝ තරුවක් වටේ ග්‍රහයක් ලෙසට ගමන් කරන විදිය. ඒ ආකෘතිය වැදගත් වෙනවා මට ශක්ති මට්ටම් ගැන සංකල්පයක් ඇති කරගන්නට. ඉතින් මේ න්‍යෂ්ටිය වටා ගමන් කරන ඉලෙක්ට්‍රෝනය මං ආයිත් කියනවා කක්ෂ නෙවෙයි කාක්ෂ කියලා. ඒ වචන දෙකක්. කාක්ෂය කියන්නේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් වඩාත් සම්භාවිතාවයකින් තිබිය හැකි ප්‍රදේශයක්. කක්ෂය කියන්නේ පෙර පිළිගත් ක්‍රමයකට යම් වස්තුවක ගමන් මාර්ගය දැක්වීම. හරියට තරුවක් වටේ ග්‍රහයන් යනවා වාගේ. නමුත් මේ ආකෘතිය දිහා බැලුවහම ශක්ති මට්ටම් ගැන තේරෙවි. නමුත් හිතන්න තරුවක් වටා මේ විදිහට ග්‍රහයෙක් කක්ෂයේ ගමන් කරනවා නම් මෙන්න මේ විදිහට ඒකට වැඩිපුර ශක්තිය ලැබුණොත් ඒකේ ගමන් මාර්ගය ඒ කියන්නේ කක්ෂය වඩාත් ඉලිප්සාකාර වේවි. අපි ඒකට තවත් ශක්තිය දුන්නොත් හරියට ග්‍රහයට රොකට් වර්ධකයක් දුන්නා වගේ රොකට් බූස්ටර් කියන්නේ. ඒ කියන්නේ తాවකාලිකව ඒකට ශක්තිය දුන්නොත් ඒක මේ පාරේ යන්නේ නැතිව මේ පැත්තට තල්ලු වෙලා ප්‍රවේගය වැඩි කරලා මේ වාගේ පතයක යන්න පුළුවන්. පොදුවේ ගත්තොත් ඒකේ ශක්තිය දැන් වැඩි. ඒක තවත් මධ්‍යයෙන් ඉවතට ගිහින් තියෙයි. අපි ඒකට තවත් වැඩියෙන් ශක්තිය දුන්නොත් ඒකේ ගමන් මාර්ගය මේ වගේ වෙයි. ඒකේ කක්ෂය තවත් ඉවතට ඇදිලා ඒකේ වේගයත් තවත් වැඩි වෙයි. විශේෂයෙන්ම ගුරුත්වාකර්ෂණයේ තියෙන ග්‍රහයකට ලං වෙනකොට. මෙතන අපූර්ව දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ කක්ෂයේ ගමන් කරන ග්‍රහය හරි නැත්නම් රොකට් එක හරි හට වැඩිපුර ශක්තිය තියෙනවා. වැඩිපුර ශක්තිය තියෙනවා. ගොඩක් ශක්තිය. ඒ මෙන්න මෙතන එකට වඩා තියෙන එක. අපි ක්වොන්ටම් ලෝකයක් ගැන කතා කරනවා. ඒකට එකඟතාවයෙන් ඒ කියන්නේ සමානකමක් විදිහට දක්වනවා මේකත්. නමුත් ඕගොල්ලෝ දන්නවා මෙතනට කක්ෂ කියන වචනේ හරියට හරියන්නේ නැති බව. නමුත් ශක්ති
ශක්තිය කියන්නේ කොතනත් එකයි. ශක්තිය කියලා කියන්නේ මොකද්ද? කාර්යයක් කිරීමේ හැකියාව. හෝ තාපය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව, හෝ තාපය නිපදවීමට ඇති හැකියාව. ඉතින් ඔයාලා කාර්යයක් නොකරනවා නම් ශක්තිය අපතේ අරිනවා තාපය ලෙසට. නමුත් ඒ එකම අදහස මට පුංචි රොකට් එකක් තිබිලා ඒකට ශක්තිය පුරවලා හරි තල්ලු කරලා හරි ඒක වඩාත් ඉහළ කක්ෂයකට දාන්න හැකි වේවි. කාක්ෂ අදහසත් එහෙම්මම තමයි. නමුත් નિયમિત පතයක් බව හැර ඉලෙක්ට්‍රෝන වලට ශක්තිය දෙන්න පුළුවන්. විද්‍යුත් චුම්බක තරංග හරි ආලෝක තරංග හරි පාවිච්චි කළා. අපි මේ ශක්තිය දිහා බලන්නේ ෆෝටෝන කියන පැකට් පොදියක් වගේ. ෆෝටෝනයක් ගිහිල්ලා එක්තරා ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝනයකට වැදුනහම ඒ ඉලෙක්ට්‍රෝනය ඉහළ ශක්ති මට්ටමකට යනවා. ඉහළ සම්භාවිතා ව්‍යාප්තියකට. ඒ ඉලෙක්ට්‍රෝනය උත්තේජනය වුණහම මේ වචනේ භෞතික විද්‍යාඥයෝයි රසායන විද්‍යාඥයෝයි දෙගොල්ලම පාවිච්චි කරනවා. නමුත් උත්තේජනය වුණා කියන්නේ ඉලෙක්ට්‍රෝනයට ශක්තිය දැම්ම කියන එකයි. ඒ කියන්නේ ඉහළ ශක්ති මට්ටමකට ගියා කියලායි. ඒක එතන ඉන්නත් පුළුවන්, පහළ ශක්ති මට්ටමකට යන්නත් පුළුවන්. ඒක පහළ ශක්ති මට්ටමකට ගියාම අර ෆෝටෝනේ නැවතෙන් ඉවත් වෙයිද? ඔව්. ඒක තමයි සමහර ද්‍රව්‍ය දිලිසෙනවා වගේ පේන්නේ. ගැනත් පස්සේ සලකලා බලමු. රසායන විද්‍යාවේයි බොහෝ විට භෞතික විද්‍යාවේදී පොදෙනා මේ ශක්ති මට්ටම් ගැන කතා කරනවා. ඉලෙක්ට්‍රෝනයක් ඉහළ හෝ පහළ ශක්ති මට්ටමකට යෑම පිළිබඳවත් ඉලෙක්ට්‍රෝනයකට ශක්තිය ලබා දුන්නාම ඒකට පහළ කක්ෂයකට යන්න අවශ්‍ය වන බවත් ගැන. දැන් ඔයාලා අහයි ඉලෙක්ට්‍රෝනයක් ඉහළ මට්ටමක රැඳී ඉන්නේ කොහොමද කියලා. ඉලෙක්ට්‍රෝන දෙකක් මේ කක්ෂයේ තිබුණොත් දැන් අපි බලමු විවිධ තාක්ෂ පිරෙන අයුරු. හිතන්න ඉලෙක්ට්‍රෝන දෙකක් තිබුණොත් මේ හරියටම කියන්නවත් බැරි ස්ථානේ. දැන් තුන්වෙනි ඉලෙක්ට්‍රෝනයක් දාන්න. ඔයාලා කියයි අවම ශක්ති මට්ටමට මේ මම ඇඳ ගෝලය කියලා. ඇයි තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය එතෙන්ට යන්නේ නැත්තේ? මට මෙහෙම හිතෙනවා. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙක න්‍යෂ්ටියට ආකර්ෂණය වෙන්නේ න්‍යෂ්ටියේ ධන ආරෝපණ තියෙන හින්දා. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත වෙන හින්දාත් මේ පෙර තිබූ ඉලෙක්ට්‍රෝන දෙක මගින් විකර්ෂණය කරන හින්දාත් ඇයි සමාන ආරෝපිතයන් විකර්ෂණය කරන බව අපි දන්නවනේ. අර මුල් ඉලෙක්ට්‍රෝන දෙකෙන් ඈත් වෙලා ඊළඟ ශක්ති මට්ටමේ මේක ඉන්නවා කියලා. ශක්ති මට්ටම් වල අපූර්වත්වය තමයි රසායන විද්‍යාවේ පදනම. සක්‍රියතාවය හා ද්‍රව්‍ය එකිනෙක සමග ප්‍රතික්‍රියා කරන්නේ ඇයි කියලාත් කියන්න පුළුවන්. උදාහරණ අපි මේ කක්ෂ වලට දරූ සමානකම ගැන හිතුවොත් ඉහළ ශක්ති මට්ටම් වල සිටින විට ඒවා ආකර්ෂණය කරන වස්තුන්ගෙන් ඈත් වෙන බව, ගුරුත්වාකර්ෂණ බලය දුර්වල වන බව හිතන්න පුළුවන්. ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන වල ආරෝපණ ගැන කතා කරනකොට අපි දන්න කූලෝම් බලත් ඉලෙක්ට්‍රෝනය ඈත් වෙනකොට දුර්වල වෙනවා. ඉතින් මේක ඍණ ආරෝපණය. ධන ආරෝපණ තියෙන්නේ මැද්දේ. නමුත් ඉලෙක්ට්‍රෝනය මධ්‍යයෙන් වඩාත් ඉවතට යනකොට, ඒ කියන්නේ න්‍යෂ්ටියෙන් ඈතට යනකොට ඒකට ඇතිවෙන බලය දුර්වල වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝනේ ඉවත් කරන්න පහසුයි. වෙනත් පරමාණුවක් එක්ක බෙදා ගන්න හරි වෙන පරමාණුවකට ඉලෙක්ට්‍රෝනේ දෙන්න හරි පහසුයි. ඒ ගැන පස්සේ බන්ධන ගැන කතා කරනකොට අපි බලමු. ඊළඟ ප්‍රශ්නේ. මේ ඉලෙක්ට්‍රෝන කොහොමද විවිධ තාක්ෂ වලට පිරෙන්නේ? ඒ කක්ෂ මොන වගේද පේනවා ඇත්තේ? මම ලබාගත්ත විකිපීඩියා වලින් මේ කක්ෂවල රූප ඒවා ගැන දෙයයකින් හිතන්න පුළුවන්. එකක් තමයි ඒකේ ශක්ති කවචය. ඒක මෙතන තියෙන මේ අංකයෙන් දැක්වෙනවා. මෙන්න මේ අංකයෙන්. මේ ශක්ති කවචයයි. ඒ ශක්ති කවච අනුරූප වන්නේ ආවර්තතා වගුවේ ආවර්ත වලටයි. ආවර්තතා වගුවේ ආවර්තයක් කියන්නේ එක තිරස් පේලියකට. මේ පළවන ආවර්තය හීලියම් වෙන තෙක්. මේ පළවෙනි පේලියේ තියෙන්නේ පළවෙනි ආවර්තය. පළවන ආවර්තයේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන පිලෙන්නේ පළවන ශක්ති කවචයට. උදාහරණ හයිඩ්‍රජන් පරමාණුවට ප්‍රෝටෝන 1යි. ඉස්සෙල්ලා තිබුණ වීඩියෝවෙන් ඕගොල්ලෝ ඉගෙන ගත්තා පරමාණුක ක්‍රමාංකය කියන්නේ පරමාණුවේ තියෙන ප්‍රෝටෝන ගාන කියලා. මේ හයිඩ්‍රජන් වල ඇති ප්‍රෝටෝන ගාන. ඒක උදාසීන පරමාණුවක් කියලා උපකල්පනය කළොත් ඒක ඇති ඉලෙක්ට්‍රෝන ගානත් m සංඛ්‍යාවමයි. එකමයි. ඒ නිසා පරමාණුක ක්‍රමාංකය උදාසීන පරමාණු ඇති ඉලෙක්ට්‍රෝන ගාන ගැනත්
ඉඟියක් දෙනවා. ඉතින් ඒ ඉලෙක්ට්‍රෝනය යන්නේ පළවන ශක්ති කවචයට. පළවන ආවත්තේ හින්දා. ඒ මෙතෙන්ට 1s ශක්ති මට්ටමට. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට 1s1 කියලා ලියන්නේ. ඒ පළවන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් පමණක් තියෙන හින්දා. ඒ පළවන කක්ෂය මොකක් වගේද? ඒකේ හැඩය මොකක්ද? ඒක ගෝලයක්. මේ වීඩියෝ තීරේ අර ඉහලින් මං ඇඳලා තියෙන්නේ ඒක තමයි. දැන් ඒකේ හරස් කඩක් ඇන්දොත් ඒකේ මධ්‍යයේ ඝනත්වය වැඩි. පිටතට යන විට ඝනත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. මීට පෙර වීඩියෝෙන් මම පෙන්නුවා හීලියම් වල කාක්ෂ ශ්‍රිත දැක්වෙන අයුරු. ඒකේ මැද හොඳටම අඳුරුයි. පිටතට යනකොට අලු පාටට පැතිරලා ගිහිල්ලා තිබුණා. ඉතින් හීලියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද්ද? මේ උපකවච එකිනෙකේ ජ්‍යාමිතික සැකසුමේ ඉලෙක්ට්‍රෝන දෙකක් දාන්න පුළුවන්. අපි ඒක සවිස්තරව පස්සේ බලමු. හීලියම් පළවන ආවත්තේ ඉන්නේ. ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2. ඒ කියන්නේ පළවන ආවර්තයේ තියෙන ශක්ති කවචයේ තියෙන s උපකවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඉතින් දැන් ලිතියම් ගැන බලමු. ඉස්සර කාලේ අසහනයටපත් වූ අයට ප්‍රතිකර්මයක් විදිහටත් මේක භාවිතා කළයි කියලා කියනවා. ඒක ගැන හොයලා බලන්නත් වටිනවානේ. ලිතියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකක්ද? ඒකේ පළවෙනි ඉලෙක්ට්‍රෝනය 1s1ට යනවා. දෙවෙනි ඉලෙක්ට්‍රෝනය 1s2ට යනවා. ඒ කියන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝනය යන්නේ අවමම ශක්ති මට්ටමට 1s වලට. දෙවෙනි ඉලෙක්ට්‍රෝනයත් එතෙන්ටම ගිහිල්ලා පළවෙනි ශක්ති මට්ටමටම පිරෙනවා. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ පළවෙනි කාක්ෂය පිරෙනවා. එතකොට අපි ඒකට කියනවා 1s2 කියලා. තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය දෙවෙනි ශක්ති මට්ටමට යනවා. ඒ කියන්නේ දෙවෙනි ආවර්තයට. ඒ දෙවෙනි ආවර්තය මෙතන තියෙනවා. ඉතින් දැන් ලිතියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ මොකද්ද? හීලියම් වල විදිහටම ඉලෙක්ට්‍රෝන දෙකක් පිරලා 1s2 තිබුණා. ඊට පස්සේ ඒකට අමතරව තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය 2s1 වෙනවා. ඒක නිසා මේකයි ලිතියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේ 2s1 කියන්නේ මොකද්ද? ඉතින් ලිතියම් වලට ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මං ඉස්සෙල්ලා ඇඳ තිත් විදිහට. ඒ කවචයේ වටේ ඒ පිටතින් දෙවන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් මේ වගේ තැනක තියෙනවා. මං අඳින්නම්. ඉලෙක්ට්‍රෝන දෙක තියෙන සම්භාවිතාවය මෙතන. මතක තියාගන්න මේක හරස් කඩක්. තුන්වෙනි ඉලෙක්ට්‍රෝනය තියෙන සම්භාවිතාවය ඊට පිටතින් මෙතන ඇති. මං අඳින්නේ හරියට මේවා තියෙන තැන් නෙවෙයි. 90ක අවස්ථාවක සම්භාවිතාවයක් තිබිය හැකි ස්ථානය. ඒ මෙතන හරි නැත්නම් මෙතන හරි වෙන්න පුළුවන්. නමුත් මේක ඊටාම අඩු සම්භාවිතාවකින් යුක්තයි. මෙතන ඊටා ඉහළ සම්භාවිතාවයක් තියෙනවා. මේ සාකච්ඡාව ඊළඟ වීඩියෝ එකෙන් අපි තවදුරටත් කරගෙන යමු. තවත් විශ්මිත හැඩ තියෙන කාක්ෂ ගැන අපි ඒකෙදි බලමු.